කේ සුජීවා කියන්නේ සමාජ මාධ්‍ය හරහා පසුගිය කාලයේදී ඉතාමත් ජනප්‍රිය වූ ගායන ශිල්පිනියක්. ඉතින් ඇය දරු දෙදෙනා සමග ඉතාමත් සාර්ථක ජීවිතයක් ගත කරනවා. පසුගිය කාලයේ ඇයට සිදු වූ අනපේක්ෂිත හේතුන් සමග ඇය මදක් ගායන ශාස්ත්‍රයට සමුදී නැවතත් එම ශාස්ත්‍රයට පැමිණ සාර්ථකත්වයට පත් වී තිබෙනවා. පසුගිය කාලය පුරාවටම විවිධ පින්දහම් මගින් ඇය සමාජ මාධ්‍ය හරහාත් ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේම ඇය ඉතාමත් ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන කෙනෙක් විදිහට ප්‍රසිද්ධයි. ඉතින් ඇත්තටම ප්‍රේක්ෂකයන් ගොඩක් ඇයට ආදරය කරන්නේ මෙන්න මේ හේතුන් නිසා. පසුගිය දිනක රුවන්වැලි මහා සෑයේ කපුරුක් පූජාවක් කිරීමට ඇය කටයුතු කර තිබුණා. ඒ ඇයගේ අසනීප තත්ත්වයෙන් පසුවන මවට ආශිර්වාද පතා. ඉතින් ඇත්තටම කුඩා කාලයේ පටන් ඉතාමත් සැපවත් ජීවිතයක් ගත කරන කේ සුජීවා ඇයගේ මවට පණසේ ආදරය කරනවා. ඉතින් ධර්මිෂ්ඨ ජීවිතය සමග ඇය මවට ආශිර්වාද පතා මේ දිනවල රට පුරා පින්කම් මාලාවක් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ වගේම අසනීප තත්ත්වයෙන් පසුවන මවට සුව වීමට ඇය සියලු උපක්‍රම දැරීමට සූදානම් බවත් ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් ඇත්තටම මවගේ සුවදුක් විමසීම සඳහා මේ දිනවල ඇය මව සමග ජීවත් වන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඇය මෙන්ම ඇයගේ දියණියන් දෙදෙනාද පවුලට ඉතාමත් සමීපව කටයුතු කරන ආකාරය ඇය සමාජ මාධ්‍ය වෙත මුදාහරින වීඩියෝ මගින් ගොඩක් දෙනාට බලාගන්න පුළුවන්. ඒ වගේම කලා ශාස්ත්‍රයේ පවුල් අතරින් ඉතාමත් සාමකාමීව තම පවුල අරගෙන යන කෙනෙක් විදිහට කේ සුජීවා ඉතාමත් ජනප්‍රියයි. ඒ වගේම දරුණු අනතුරින් පසුව ඇය සාර්ථකව නැගී සිටීමට ශක්තිය ලබාගෙන තිබෙන්නේ බුදුදහමේ ආශිර්වාද මගින් කියලා තමයි ඇය සඳහන් කරන්නේ. ඒ වගේම ඇය දමිළ ජාතික කාන්තාවක් වුණත් සියලුම ආගම් වලට ගරු කරන කෙනෙක් විදිහට ගොඩක් දෙනා දන්නවා. ඉතින් සමාජ මාධ්‍ය වෙත ඔවුන් මුදාහරන වීඩියෝ මගින් ගොඩක් දේවල් ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඇයගේ මවගේ අසනීප තත්ත්වයේ හේතුවෙන් ඇය තම ජීවිතයම කැප කරන කෙනෙක් විදිහට මේ දිනවල සමාජ මාධ්‍ය හරහාත් ඉතාමත් ජනප්‍රියයි. ඉතින් කේ සුජීවාගේ මවට ඉක්මන් සුවය ලැබේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. රටේ ලෝකයේ සිදුවන සියලුම තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.